friends, welcome to my YouTube channel. ඉතින් friends මේක තමයි මගේ YouTube channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක අන්තිමේදී හොදයි නම් මාව like කරලා subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ මම තව cubes විසඳන වීඩියෝ දානවා. දැන් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ 3x3 cube එක විසඳන විදිය. ඉතින් මම වීඩියෝ එකට යන්න කලින් 3x3 එක ගැන පොඩ්ඩක් explain කරොත් මේ 3x3 එක හදන්න අපිට තියෙන්නේ layer by layer. ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා friends මේක face by face හදන්න ඕනේ කියලා. ඒක හදන්න ඕනේ වෙනම cubes තියෙනවා. එහෙම හදන්න ඕනේ. උදාහරණයක් විදිහට මේ Megamix එක එහෙම. ඒකට මේ 3x3 එක එහෙම හදන්න බෑ friends. මෙන්න මේ විදිහට layer by layer තමයි ඒක හදන්න ඕනේ. ඉතින් මේකේ කොටස් විදිහට නම් කරොත් friends මෙන්න මේවා තමයි H pieces කියලා කියන්නේ මේ විදිහට පාට දෙකක් විතරක් තියෙන ඒවා. එතකොට මේ මැද තියෙන හැම එකකම center pieces. මේ වටේ තියෙන කියන්නේ පාට තුනක් තියෙන ඒවලට කියන්නේ corner pieces කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මම මේක cube scramble කරන් එන්න. හරි friends ඔන්න මම මේක scramble කරන් ආවා. හරි ඉතින් අපි මේ cube එක solve කරන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඉස්සල්ලාම friends මේ cube එක solve කරන්න අපිට මෙන්න මෙතන මේ විදිහට cross එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ white cross එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ friends මෙන්න මෙතන තියෙන මේ H pieces හතර තියෙන්නේ. ඒ ඔක්කොම සුදු පාට කරගන්න ඕනේ. ඒව කරගන්න නම් මේ විශේෂ ඇල්ගොරිතම් එකක් එහෙම නැහැ. අපි ඒක පොඩ්ඩක් මේ cube එකේ කරකවල අපිට ටිකක් මොලේ පාවිච්චි කරලා තමයි හදව ගන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්න කොහොමද හදන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ සුදු පාට H pieces කොහෙද තියෙන්නේ කියලා. දැන් ඔයාලට පෙන්න මෙතන එකක් තියෙනවා. ඒක අපි මෙන්න මේ හරියට දාගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට මේ ලේයර් එක මෙතනට කරකවනවා. එතකොට මෙතනටත් එකක් ආවා දැක්කද friends? දැන් මෙන්න මේක අපිට මෙන්න මේ විදිහට උඩට හරවුවට පස්සේ ඒකත් එනවා මෙතනට. ඊට පස්සේ friends අපි බලනවා තව කොහෙද තියෙන්නේ කියලා. මෙතන එකක් තියෙනවා. ඒකත් අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක මේ විදිහට හරවන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන එක මෙන්න මෙහෙම උඩට කරන්න ඕනේ. එතකොට අපිට තව එකක් හදා ගන්න පුළුවන්. අනිත් එක මෙතන තියෙන එක අපිට මෙහෙම නිලිසියම කරකවලා උඩට දාගන්න පුළුවන්. හරි friends අපි දැන් මේකේ මේවා මොන අපි මේකේ cross එක හදාගෙන ඉවරයි. දැන් අපි මේකේ මෙන්න මේ විදිහට edges ටික සමාන කරගන්න ඕනේ. දැන් මගේ නම් ඔක්කොම ටික සමාන වෙලා ඇවිල්ලා තියෙනවා friends. දැන් එහෙම සමාන වෙලා ඇවිල්ලා තිබ්බ නැත්නම් ඒ කියන්නේ මේ විදිහට ඇවිල්ලා තිබ්බනම් මෙන්න මේ විදිහට සමාන වෙලා නැතුව ඇවිල්ලා තිබ්බනම් අපි පොඩ්ඩක් මේක මෙහෙම කරකවලා බලන්න ඕනේ සමාන වෙන ඒවා තියෙනවා කියලා. දැන් මේ විදිහට එකලක සමාන දෙකක් හම්බුණා. දැන් හිතන්නකෝ ඒ විදිහට හම්බුණාට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට එකක් පැත්තක් ඉස්සරහට තියාගෙන අනිත් පැත්ත මේ තමන්ගේ දකුණු පැත්තට තියාගන්න ඕනේ. දැන් සමහර කට්ටියට මෙහෙම ඉන්නේ නැතුව මේ විදිහට මෙතන එකයි මෙතන එකත් එන්නත් පුළුවන්. ඒක කරන විදිහ මම තව ටිකකින් කියලා දෙන්නම්. එහෙම ආපු කට්ටියට දැන් මෙහෙම ආපු කට්ටිය මේ විදිහට තියාගෙන මම මේ කරන ඇල්ගොරිතම් එක කරන්න friends. මෙන්න මේ පැත්තේ තියෙන දකුණු පැත්තේ ලේයර් එක උඩට උඩ ලේයර් එක වමට දකුණු පැත්තේ ලේයර් එක යටට ආයත් උඩ ලේයර් එක වමට ආයත් දකුණු පැත්තේ ලේයර් එක උඩට උඩ ලේයර් එක දෙපාරක් වමට ආයේ උඩ දකුණු පැත්තේ ලේයර් එක යටට උඩ ලේයර් එක ආයත් දකුණට. එතකොට friends දැක්කනේ මේ විදිහට ලස්සනට සේරුම් ටික සමානලා එනවා. දැන් හිතන්නකෝ කෙනෙක්ට මේ විදිහට එකක් මේ පැත්තේ එකක් මේ පැත්තේ ආවොත් ඔයා කරන්න ඕනේ friends මේ විදිහට එකක් ඉස්සරහට තියාගෙන අනිත් එක තමන්ගේ ප්‍රතිවිරුද්ධ පැත්තට තියාගෙන මෙන්න මේ අර අපි කලින් කරපු ඇල්ගොරිතම් එකම කරන එක. මෙන්න මේ විදිහට දකුණු පැත්ත උඩට උඩ ලේයර් එක වමට දකුණු යටට ආයත් උඩ ලේයර් එක වමට ආයත් දකුණුට උඩ දෙපාරක් වමට ආයත් මේ පැත්ත යටට ආයත් එතකොට යට කරලා අපි දැන් මෙහෙට කරන්න ඕනේ නැහැ friends. එතකොට පේනවා අපිට මේ විදිහට හැදිලා තියෙනවා. එහම හැදිලා තිබ්බම අපිට මෙන්න මේ විදිහට එන්නේ කියන්නේ අපිට අර මම කලින් පෙන්න විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට ආයෙත් ඔයා මං කිව්ව විදිහට දකුණු පැත්තට එකක් තියාගෙන අනිත් එක ඉස්සරහට තියාගෙන අර කර මං කලින් කරපු මෙන්න මේ විදිහට ඇල්ගොරිතම් එකම කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට adjust ටික ලස්සනට හදා ගන්න පුළුවන්. හරි friends ඊළඟට කරන්න ඕනේ අපි මෙන්න මෙතන තියෙන මේ corner pieces ටික මේ මෙන්න මේ H pieces වලට සමාන කරගෙන මෙන්න මේ යට face එක අපි හදා ගන්න එක. ඒක හදාගන්න අපි බලන්න ඕනේ ඉස්සල්ලාම උඩ ලේයර් එකේ තියනවාද කියලා සුදු පාට තියෙන මේ corner pieces. දැන් මෙතන එකක් තියෙනවනේ friends. ඒක අපි බලන්න ඕනේ කොහෙට දෙන්න ඕනේ කියලා. මේක අනිත් පාට තියෙන කොළයි නිලුයි. එතකොට කොළයි නිලුයි තියෙන තැනට මේක අපි කරකවන්න ඕනේ. දැන් මෙතනටනේ කොළයි නිලුයි එන්න ඕනේ. එතන තියෙන තැනට මේක උඩට අර ගන්න ඕනේ මෙහෙම.
උඩට අරගෙන මම මේ කියලා දෙන ඇල්ගොරිතම් එක කරන්න ඕනේ. මේකට දකුණත් ක්‍රමය කියලාත් කියනවා ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලා දන්නවත් සමහර විට මෙන්න මෙහෙමයි එකක් කරන්නේ. මේ පැත්තේ මේ දකුණු පැත්තේ ලේයර් එක උඩට, උඩ ලේයර් එක වමට, ඊට පස්සේ මේ දකුණු පැත්තේ ලේයර් එක යටට, උඩ ලේයර් එක ආයෙත් දකුණට. එන්නේ ඒව තමයි ෆ්‍රෙන්ඩ්ස් මේක දකුණත් ක්‍රමය කරන්නේ. එතකොට මේ විදිහට එනවා. ඒ කියන්නේ දැන් මේ විදිහට දැන් එහෙම කරලත් ඔය විදිහට ආවේ නැත්තම් ගැලපුන්නේ නැත්තම් ආයෙත් දකුණත් ක්‍රමය කරන්න ෆ්‍රෙන්ඩ්ස්. ගැලපෙනකම්ම කරන්න. එතනට ගැලපෙනකම්ම කරන්න. දැන් ෆ්‍රෙන්ඩ්ස් අපිට පුළුවන් මෙන්න මේ විදිහට වම් පැත්තට කරලත් කරන්න පුළුවන්. දැන් මම මෙන්න මේක තව තියෙන දකුණත් ක්‍රමය වගේ වමත් ක්‍රමය කියලා එකක්. දැන් මම වමත් ක්‍රමයෙන් මෙන්න මේ කෝණ පීසස් එක දාලා පෙන්නන්න. ඒක මෙතනට දාන්න ඕනේ. ඒකට මම ඒක වම් පැත්තට තමයි තියාගන්නේ. දැන් ඉස්සෙල්ලා දකුණු පැත්තට තියාගත්තා නම් මේ පැත්තේ දැන් වමත් ක්‍රමය කරන කට්ටිය නෝ වම් පැත්තට තියාගන්න. දැන් ඒක මේ විදිහට උඩ තියාගෙන වමත් ක්‍රමය මේ විදිහට කරන්න. වම් පැත්තේ ලේයර් එක උඩට, උඩ ලේයර් එක දකුණට, වම් පැත්තේ ලේයර් එක යටට, උඩ ලේයර් එක ආයෙත් වමට. ඔය විදිහට කරපුවාම මේ විදිහට එතනට එන ගැලපිලා නැහැ. ආයෙත් ඒ ඇල්ගොරිතම් එකම කරන්න ගැලපෙනකම්ම. එතකොට මේක එතනට එනකම් එක කරන්න. එතකොට ලස්සනට එනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ වමත් ක්‍රමේ නම් ගොඩක්ම වුණා වෙන්නේ මෙන්න මේ සෙකන්ඩ් ලේයර් එක හදන්න. ඔයාලට දකුණු හුරු නැත්තම් වමෙන් කරන්නත් පුළුවන්. නැත්නම් දකුණත් ක්‍රමෙන් කරන්නත් පුළුවන්. ඉතින් මම මේ අනිත් මේවා ටිකත් මම ඉස්සෙල්ලා කියලා දුන්න විදිහට දාගන්න. දිහට ඊට තව එකයි තියෙන්නේ. ඒකත් මම දාගන්න මෙතනට මෙහෙම. ඒ ගැලපෙනකම්ම දකුණත් ක්‍රමය හරි වමත් ක්‍රමය හරි කරන්න ෆ්‍රෙන්ඩ්ස්. එතකොට හරි. දැන් වමත් ක්‍රමය කරනවා නම් මේ පැත්තට තියාගෙන කරන්න ඕනේ. දකුණත් ක්‍රමය කරනවා නම් මේ පැත්තට තියාගෙන ෆ්‍රෙන්ඩ්ස්. එතකොට දැන් ඊළඟ ස්ටෙප් එක තමයි තියෙන්නේ. ඊළඟ ස්ටෙප් එක තමයි ෆ්‍රෙන්ඩ්ස් මේකේ මෙන්න මේ සෙකන්ඩ් ලේයර් එක හදාගන්න එක. ඒ සෙකන්ඩ් ලේයර් එක හදාගන්න ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙතන තියෙන මේ H pieces ටික සමාන කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේකත් එක්ක සමාන කරගන්න ඕනේ මේ විදිහට. එතකොට අපි බලන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස් උඩ තියෙනවද කියලා ගැලපෙන H pieces. ඒ කියන්නේ දැන් මේ කහ පාට තියෙනවා ඒක මෙතනට ගැලපෙන්නේ නැහැ. කහ පාටේ උඩට නේ යත් වෙන්නේ. කියන්නේ තර්ඩ් ලේයර් එකට. ඒක අපිට දැම්ම අදාළ නැති හින්දා කහ පාට නැති ඒවා තියෙනවද කියලා බලන්න ඕනේ. දැන් මේ විදිහට මෙතන එකක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒක අපි දැන් නිල් පාට පැත්තට ගලප ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේක මෙතන තිබ්බ කියලා. දැන් මෙතන නිල්නේ තියෙන්නේ. ඒක අපි නිල් පාටට මෙහෙම ගලප ගන්න ඕනේ. ගලප ගත්තට පස්සේ ඒක එන්න ඕනේ දකුණටද වමටද කියලා බලන්න ඕනේ. දැන් මේක එන්න ඕනේ වමටනේ ෆ්‍රෙන්ඩ්ස්. ඒතර වමට එන්න ඕන නම් ඔයාලා මෙන්න මේ පැත්තේ තියෙන මේ උඩ ලේයර් එක දකුණු පැත්තට හරවන්න ඕනේ. හරවලා මම අර කියලා දුන්න වමත් ක්‍රමය එකපාරක් කරන්න ඕනේ. ඔන්න ඔහොම. ඊට පස්සේ මෙන්න මේ විදිහට එහා පැත්ත හරව ගන්න. ඒ කියන්නේ මෙතන නිල් තිබ්බ දැන් මෙහෙ විදිහට මේ වම් පැත්තට හරව ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ තැඹිලි පාට පැත්තට වම් පැත්තට හරවගෙන මේක මෙතනට එන්න දකුණත් ක්‍රමය කරන්න ඕනේ ඔන්න මේ විදිහට. කරාට පස්සේ මෙතන ලස්සනට මේක එනවා. ආයෙත් පෙන්නන්න ෆ්‍රෙන්ඩ්ස් තව එකක් මම. දැන් මෙන්න මේක එන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. මේක එන්න ඕනේ දැන් දකුණට. මෙතනට එන්න. ඒකට දකුණට එන්න ඕන නම් ෆ්‍රෙන්ඩ්ස් මේක දකුණට කරකවලා හරියන්නේ නැහැ. වමට කරකවන්න ඕනේ. වමට කරකවලා දකුණත් ක්‍රමය කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට. දකුණත් ක්‍රමය කරලා ඒක දකුණු පැත්තට හරව ගන්න ඕනේ. දකුණු පැත්ත අරගෙන ආයෙත් වමත් ක්‍රමය කරනවා. ඒ කියන්නේ දැන් මෙතන මේ පැත්තේනේ මම කරේ දකුණු පැත්තනේ කරේ. ඒතකොට මම මේ පැත්තනේ මේ හරව ගන්න ඕනේ. ඒ කියන්නේ වම් පැත්තනේ මේ දකුණු පැත්තයි හරව ගන්න. දකුණු පැත්ත හරවගෙන ආයෙත් ඒකතොර දැන් වමත් ක්‍රමය කරන්න ඕනේ. දැන් මෙතනට මේක එන්නේ මේ පැත්ත හරවගත්තාම වමත් ක්‍රමයනේ කරන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ඒතර වමත් ක්‍රමය කරන්න ඕනේ මෙහෙම. ඒක ලස්සනට මේක එනවා. දැන් අපි බලන්න ඕනේ තව කොහෙද තියෙන්නේ කියලා ෆ්‍රෙන්ඩ්ස්. දැන් මෙතන එකක් තියෙනවානේ. ඒකත් මම මේ විදිහට සමාන කරලා දාගන්නවා. මෙතනටනේ. මෙතනට එන්න ඕනේද මම මේක ප්‍රතිවිරුද්ධ පැත්තට හරවලා වමත් ක්‍රමය කරලා දකුණත් ක්‍රමය කරලා ඒක එතන දාගන්නවා. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් තව එකයි තියෙන්නේ. ඒක තියෙන්නේ මෙන්න මෙතන. දැන් හිතන්න ෆ්‍රෙන්ඩ්ස් සමහර වෙලාවට ඔයාලට මෙන්න මෙහෙම දෙයක්ත් වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම දෙයක් ෆ්‍රෙන්ඩ්ස්. දැන් ඔයාලා දැන් තව එකක් එන්න ඕනේ මෙතනට. මෙහෙමයි ෆ්‍රෙන්ඩ්ස් ඒක. ඔයාලට තව එකක් මෙතනට එන්න ඕනේ. හැබැයි ඔයාලා උඩ බලන හැමතැනම වැලුවට නෑ. ඒ කියන්නේ සුදු පාට මොනවාද මේ කහ පාට තියෙන විතරයි ඔක්කොම තියෙන්නේ. එතකොට ඔයාලා බලන්න ඕනේ සමාන වෙලා නැති කෑල්ල මොකක්ද කියලා. එතකොට දැන් ඔයාලා පේනවා මෙතන ෆ්‍රෙන්ඩ්ස් මේක එහා පැත්ත හැරිලා තියෙන. ඒක ස්ක්‍රැප් වෙලා තියෙන්නේ. ඒක අපි දැන් එහා පැත්ත හරව ගන්න ආයේ ඔයාලට කැමති පීසස් එකක් උඩට තියාගෙන ඒක වමට හරි දකුණට හරි කරලා ඔයාලට කැමති විදිහකට දැන් මේක මේ පැත්තට එන්න ඕනේ. ඒ හින්දා ඒක දකුණට කරලා වමට කරලා දකුණත් නීතිය කරලා මේ පැත්ත හරවලා කියන්නේ දකුණට හරවලා ආයෙත් වමත් නීතිය කරන්න. එතකොට ඔයාලට පේන මෙන්න මෙතන තියෙන කහ පාට එක මෙතනට යනවා.
ඊට පස්සේ අපි ආය සාමාන්‍ය විදිහට මේ අර අපි මෙතන තිබ්බ පීසස් එක උඩට එනවා. ඊට මෙතන මේව නිල් පාටට ගලපගෙන ඒක ආය සාමාන්‍ය විදිහට මේ පැත්තට දා ගන්න ඕනේ. එතකොට මේක මෙහෙම මේ පැත්තට හරවලා දකුණත් නීතිය කරලා මේ පැත්තට හරවලා වමත් නීතිය කරපු ගමන් මේක මේ පැත්තට ලස්සන්ට ස්ක්‍රැප් වෙලා එනවා. සෙට් වෙලා එනවා. හරි ෆ්‍රෙන්ඩ්ස්, දැන් ඔයාලා මේකේ සාර්ථක ලෙස 2x කියන්නේ මේ ලේයර්ස් දෙකක් හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට ෆයිනල් ලේයර් එක හදාගන්න. මේ ලේයර් එක හදන්නත් ගොඩක් ලේසි ෆ්‍රෙන්ඩ්ස්. හරි, අපි දැන් මේක හදන්න බලමු. මේක ෆ්‍රෙන්ඩ්ස් අපි ඉස්සලාම බලන්න ඕනේ මෙන්න මේ විදිහට උඩ ක්‍රොස් එක හදාගන්න ඉස්සලාම ඕනේ. ක්‍රොස් එක හදාගන්න මේ විදිහට L එකක් ඇවිල්ලා තියෙනවා කියලා බලන්න ඕනේ. දැන් සමහර විට මෙහෙම L එකක් ඇවිල්ලා නොතිබෙන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. මේ විදිහට L එකක් ඇවිල්ලා තිබ්බේ නැත්නම් ෆ්‍රෙන්ඩ්ස් ඒ කියන්නේ හරි මම එක තා චුට්ටෙන් පෙන්නන ෆ්‍රෙන්ඩ්ස්. දැන් හිතන්න අපි L එකක් ඇවිල්ලා නැත්නම් කියලා මෙතන L එකක් ඇවිල්ලා නැත්නම් ඔයාලා කරන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ විදිහට මේක මේ විදිහට දකුණට පැතියාගෙන ඒ කියන්නේ මෙන්න මේ කැමති පැත්තක් අරගෙන ඒ තියෙන ෆේස් එක තියෙන ඒ කියන්නේ මෙන්න මේ ලේයර් එක ඒ ලේයර් එකම දකුණට කරකවන්න ඕනේ මෙන්න මේ විදිහට. දකුණට කරකවලා ඒ කියන්නේ මෙන්න මෙහෙම ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ විදිහට උඩට කරකවන්න ඕනේ දකුණට. දකුණට කරකවලා ඔයාලා දකුණත් නීතිය එකපාරක් මෙන්න මේ විදිහට කරන්න ඕනේ. කරලා ආයෙ මේක යටට දාන්න ඕනේ. බයන් ෆ්‍රෙන්ඩ්ස් මේ යට හදපු කිසිම දෙයක් කැඩෙන්නේ නැහැ එතකොට. හදපුවම ඔයාලට මෙන්න විදිහට අනිවාර්යයෙන්ම L එකක් එනවා. ඒ L එක මෙන්න මේ විදිහට වම් පැත්තට තියා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මෙන්න මේ පැත්තට නෙමෙයි. මෙන්න මේ විදිහට උඩට මේ විදිහට වම් පැත්තට තියා ගන්න ඕනේ. ඒක එහෙම තියාගෙන උඩට තියාගෙන මේ ෆේස් එක ආයෙත් දකුණට කරකවලා මේ විදිහට අපි ආයෙත් දකුණන් විදිය කරන්න ඕනේ. මේ විදිහට දකුණු උඩට උඩ වමට දකුණ යටට උඩ ආයෙත් දකුණට. අන්න ඔය විදිහට කරලා ෆේස් එක ආයෙ තිබ්බ විදිහටම ආයෙ මෙන්න මේ විදිහට ෆේස් එක මෙහෙමනේ තිබ්බේ මේ විදිහට ෆේස් එක තිබ්බ විදිහට කරකවලා ගත්තාම ඔයාලට මෙන්න මේ විදිහට අනිවාර්යයෙන්ම ලයින් එකක් එන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ඒ ලයින් එකක් ආපුවාම ආයෙත් ලයින් එක මෙහෙම කෙලින් තියාගන්න ඕනේ. මේ විදිහට කෙලින් තියාගෙන මේ විදිහට ආයෙත් අර විදිහම කරන්න ඕනේ. කියන්නේ මේ විදිහට ෆේස් එක ආයෙත් දකුණට හරවලා ආයෙත් දකුණන් නීතිය කරන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ඒ දකුණන් නීතිය කරපුවාම ඔයාලට මෙන්න මේ විදිහට ලස්සන ක්‍රොස් එක හැදෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් අපිට මෙන්න මේ යට කරව ටිකම තමයි උඩත් කරන්න තියෙන්නේ. කියන්නේ මේ ෆස්ට් ලේයර් එක හදපු විදිහටමයි. ඊළඟට අපි මෙන්න මේ දෙන තියෙන මේ එජස් ටික සමාන කරගන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ඒ එජස් ටික සමාන කරගන්න ෆ්‍රෙන්ඩ්ස් අපි අර ඉස්සෙල්ලා කරපු විදිහටම කරන්න තමයි තියෙන්නේ. දැන් මට ඇවිල්ලා තියෙන ෆ්‍රෙන්ඩ්ස් මේ විදිහට. ඒ විදිහට ආව මම අර යට ලේයර් එක කියලා දුන්න විදිහට ගන්න ඕනේ. ඒ කියන්නේ එකක් ඉස්සරහට තියාගෙන අනිත් එක ප්‍රතිවිරුද්ධ පැත්තට තියාගෙන අර මම පළවෙනියටම කියලා දුන්න සූත්‍රය ඇල්ගොරිතම් එක කරන්න ඕනේ. එතකොට ඒක කරන්න මෙහෙමයි. මේ දකුණු පැත්තේ ලේයර් එක උඩට උඩ ලේයර් එක වමට ආයෙත් දකුණු පැත්තේ ලේයර් එක යටට උඩ ලේයර් එක ආයෙත් වමට ඊට පස්සේ ආයෙත් මේක උඩට ආයෙත් මේක දෙපාරක් වමට ආයෙ මේක උඩට. එතකොට මේ විදිහට එනවා. ඊට පස්සේ මේකත් මේ දකුණු පැත්තට තියාගෙන අනිත් එක ඉස්සරහට තියාගෙන මෙන්න අර කරපු කලින් කරපු ඇල්ගොරිතම් එකම කරන්න තියෙනවා. ඒක ලස්සන මේ විදිහට මේකේ තියෙන ජස්ට් ටිකත් ගැලපෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් දෙන්න ෆයිනල් chance එක. කියන්නේ chance එක නෙමෙයි ෆයිනල් ස්ටෙප් එක. මෙන්න මේ විදිහට මේක තියෙන කෝනස් ටික සමාන කරගන්නයි තියෙන්නේ. ඒක අපි ඉස්සෙල්ලා කරා වගේ මෙන්න මේ විදිහට දාගත්තොත් මේ ටික කැඩෙන හින්දා මෙන්න පොඩි එකටත් වෙනම ඇල්ගොරිතම් එකක් පාවිච්චි කරනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒ ඇල්ගොරිතම් එක පාවිච්චි කරන ෆ්‍රෙන්ඩ්ස් ඒ කියන්නේ ඒක අපි කරන්න ඕනේ මෙන්න මේවා ටික හරි තැන් වලට ගන්න එක ෆ්‍රෙන්ඩ්ස්. දැන් හිතන්නකෝ දැන් මේක තියෙන වැරදිත් තැන්නේ මේක එන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙතනට එන්න ඕනේ. ඒක මේ විදිහට ස්ක්‍රැප් මේ කියන්නේ මේ පෙරලා තිබ්බට කමන්නේ. හරි පැත්තට තිබ්බේ තමයි කමන්නේ. ඒ විදිහට හදා ගන්න ඕනේ. ඉස්සෙල්ලාම බලන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස් අපිට ගැළපීලා තියෙන එකක් තියෙනවද කියලා. දැන් එහෙම කන්නේ නැහනේ. දැන් ඒ ගැළපීලා එකක් තිබ්බනම් ඒක වගේ වම් පැත්තට තියාගන්න. දැන් මට ගැළපීලා ගන්න නැති හින්දා මම ගැළපෙන එකක් ගන්න මෙන්න මේ ඇල්ගොරිතම් එක කැමති පැත්ත කරනවා. දැන් ඒ ඇල්ගොරිතම් එක මෙහෙමයි කරන්නේ ෆ්‍රෙන්ඩ්ස්. මේ විදිහට මේ දකුණු පැත්තේ ලේයර් එක උඩට උඩ ලේයර් එක වමට ආය වම් පැත්තේ ලේයර් එක උඩට දකුණු පැත්තේ ලේයර් එක මේ උඩ ලේයර් එක වමට ඊට පස්සේ ආයේ මේක මේ දකුණු පැත්තේ ලේයර් එක යටට උඩ ලේයර් එක ආයෙත් දකුණට ඊට පස්සේ මේ වම් පැත්තේ ලේයර් එක යටට මේ උඩ ලේයර් එක ආයෙත් වමට කරාට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට මේ විදිහට එකක් හරි සමාන වෙලා එන්න ඕනේ. අපි බලමු සමාන වෙලා තියෙනවද කියලා. මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් මේ විදිහට එකක් සමාන වෙලා අවිල තියෙනවා. දැන් ඒක මම මේ විදිහට වම් පැත්තට තියාගෙන මගේ වම් පැත්තට තියාගෙන මෙන්න මේ ඇල්ගොරිතම් අර මම කරපු ඇල්ගොරිතම් එක ආයත් කරන්න ඕනේ. මේ පැත්ත උඩට මේක උඩ ලේයර් එක දකුණට ඊට පස්සේ මේ වම් පැත්තේ ලේයර් එක උඩට උඩ ලේයර් එක වමට ඊට පස්සේ දකුණු පැත්තේ ලේයර් එක යටට උඩ ලේයර් එක ආයත් දකුණට ඊට පස්සේ මෙන්න මේ වම් පැත්තේ ලේයර් එක යටට උඩ ලේයර් එක ආයත් වමට කරාට පස්සේ ඔයාලට හැදිලා තියෙන්න ඕනේ ඔක්කොම ටික
දැන් මට ඔක්කොම හැදිලා සමහරවිට ඔයාලට මේ ටිකත් හරියට මේ ස්ක්‍රිප්ට් මෙන්න පෙරලා තියෙන නැතුව හරියටම ඉන්නත් පුළුවන්. දැන් එහෙම ඇවිල්ලා නැහනේ. ඒකත් මම කියන්න. දැන් ඔයාලට දැන් මේ විදිහට ආයෙ කරපුවාම ඇවිල්ලා නැත්තම් ෆ්‍රෙන්ඩ්ස් ආයෙත් ඒ ඇල්ගොරිතම් එකම කරන්න. එතකොට ඔයාලට මේ විදිහට ඔක්කොම ටික සමහරලා එනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි මේ ඔක්කොම ඇඩ්ජස්ට් ටික හරි තැන් වලට අරන් තියෙන්නේ. දැන් තියෙන අපිට මේවා ටික හරි පැත්තට හරව ගන්න. එන කහ පාට උඩට එන විදියට. එහෙම කරන්න ෆ්‍රෙන්ඩ්ස් අපි කියුබ් එක මෙන්න මේ විදිහට එහා පැත්ත හරව ගන්න ඕනේ. බය වෙන්න එපා ෆ්‍රෙන්ඩ්ස් මේ උඩ කිසි දෙයක් කැඩෙන්නේ නැහැ. දැන් මෙන්න මේක දැන් කැමති පැත්ත තෝරගන්න. මෙන්න මේක කියන්නම්. දැන් මේක හරි පැත්තට එනකන් දකුණත් ක්‍රමය කරන්න. ෆ්‍රෙන්ඩ්ස් උඩ කැඩෙනවා. ඒවට බය වෙන්න එපා. දකුණත් ක්‍රමය කරන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න විදිහට දකුණු උඩට උඩ වමට ආයෙත් මේක පල්ලෙහාට මේක උඩට. මේක මේ දකුණට. කරාට පස්සේ මේක උඩට එනවා. දැන් මේ විදිහට මේක හරි තැනට එනකම්ම කරන්න ඕනේ. දැන් තාම නෑ ෆ්‍රෙන්ඩ්ස්. තාමත් නෑ. දැන් ඔන්න හරි තැනට ආවා ෆ්‍රෙන්ඩ්ස්. දැන් මේක මෙන්න මේ විදිහට ඊළඟත් කරනවා. ඊළඟ කරන මෙන්න මේ ෆේස් එක මෙන්න මේ කියුබ් එක කරගන්න හොඳ නෑ ෆ්‍රෙන්ඩ්ස්. මේ යට තියෙන ලේයර් එක විතර මෙහෙම මේ ඇගිල්ලෙන් කරගවලා ඔහොම ගන්න තියෙන්නේ. කියන්නේ මෙතන මෙන්න මෙතනට අපි දැන් මේ තැනටනේ මෙතන ඉඳන්නේ කරේ. එතනට ගැලපෙන්නේ නැති අනිත් කැල්ලත් ගන්න ඕනේ. එතකොට ඒකත් දකුණත් ක්‍රමයෙන් හරි තැනට දා ගන්න ඕනේ ඔන්න විදිහට ෆ්‍රෙන්ඩ්ස්. දැන් තාමත් මගේ ඇවිල්ලා නෑ. මෙන්න විදිහට දාගන්න. දකුණත් ක්‍රමයෙන් හරියටම කරන්න ඕනේ වෙස්. පොඩ්ඩක් හරි යොදුනොත් මේ කියුබ් එක වගේ මේ සෝල්ව් වෙන්නේ නැහැ. දැන් ඊටකට අනිත් පීසස් එකක් ගන්න ඕනේ. ඒකත් මේ විදිහට දකුණත් ක්‍රමයෙන් මම මේ විදිහට දාගන්නවා. දැන් තියෙන අපිට අන්තිම එක එකක් දාගන්න තියෙන්නේ. දැන් ඔයාලා හතරම ඇවිල්ලා නැහැ කියන්නකෝ. ඔයාලා ඇවිල්ලා තුනේ 3යි න ඒ 3 කරන්න. එතකොට හැදෙනවා. 2යි නම් 2 කරන්න. එහෙම තමයි. එකක් නම් කවදාකවත් එන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. එකක් ඇවිල්ලා අනිවාර්යෙන්ම ඔයාගේ කියුබ් එක මොකක් හරි කැටයක් ඔයාගේ අතින් කැරකිලා හරි මොකක් හරි. දැන් අන්තිම එකත් මම දාගන්නම් මේ විදිහට. මෙන්න මේ විදිහට ලස්සනට දාගන්න. දාගත්තාම ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේක මේකට කරකව ගන්න ෆ්‍රෙන්ඩ්ස්. කරකවද්ද ඔයාලට ඔයාලගේ කියුබ් එක හදාගන්න පුළුවන් හරියට. ඉතින් හරි ෆ්‍රෙන්ඩ්ස් මේ විදිහට තමයි 3x3 කියුබ් එක සෝල්ව් කරන්නේ. ඉතින් මේක මේ 3x3 කියුබ් එක සෝල්ව් කරන්න එක ක්‍රමයක් විතරයි. තව තියෙන ගොඩක් ස්ටෙප්. ඒ කියන්නේ මේ තාලෙටම තමයි කරන්නේ. මේකට කියන්නේ බිග්නර්ස් මෙතඩ් එක කියලා. තව තියෙනවා F12 මෙතඩ් එක කියලා. F12 මෙතඩ් එක කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ අපි හදාගත්ත යට ලේයර් දෙකම එකපාර හදාගන්න එකට. ඒක වීඩියෝ එකත් මම ගේන්නම්. තව මෙතන තියෙන හැම කියුබ් එකම මම සෝල් වීඩියෝස් ගේනවා. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා යට තියෙන කමෙන්ට් බොක්ස් එකෙන් මට දාන්න. එතකොට මම ඔයාලට ඒකට මේ උත්තරයක් දෙන්න රීචැට් කරලා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඔයාලගේ යාළුවන්ටත් මේක පේන්න ෂෙයා කරන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා මට උදව් කරන්න මේ channel එක ඉදිරියට කරගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. මම ගිහින් එන්නම්. බයි.